ඔන්න අපි අද කියන්න යන්නේ පෘථිවි ඉතිහාසයේ ලොකුම වැස්ස ගැන. මේ ලොකුම වැස්ස පෘථිවියට ඇදහැළුනේ අද ඊයක නෙවෙයි. මීට අවුරුදු මිලියන ගණනකට කලින් කතාවක් මේ. අදින් අවුරුදු මිලියන 359ත් 323ත් අතර කාලේ ලෝකයේ පැවතුනේ මිසිසිපියන් යුගය. අද අපිට දකින්න ලැබෙන මිසිසිපි ගඟ ආශ්‍රිතව මේ යුගයේ ෆොසිල හමු වුණ නිසා තමයි ඒ යුගයට මිසිසිපියන් යුගය කියලා කියන්නේ. මේ කාලෙ වෙද්දී පෘථිවියේ තිබුණේ පැන්ජියාව කියලා තනි සුපිරි ගොඩ බිමක් විතරයි. ඒ කියන්නේ අද දකින්න ලැබෙන මහද්වීප විදිහට ලෝකය හැදෙන්න හිතලවත් නෑ. ඉතින් තනි මහා ගොඩබිමක් වුණ නිසාම මේ පැන්ජියාව තිබුණේ අධික උණුසුමකින් යුක්ත වෙලා. හැම තැනම වගේ දකින්න ලැබුණේ මහා කාන්තාර. මේ නිසාම ගොඩබිම සතුන් ජීවත් වුණෙත් හරිම අඩුවෙන්. ඒ වෙද්දී ජීවය වැඩිපුරම පැවතුනේ මුහුදේ. මේ කාලේ ගොඩබිම කැපී පෙනුනේ ආත්‍රප්‍රෝඩාවන්. මීටර් 2.5ක් තරම් දිග හැකරැල්ලන් සෙන්ටිමීටර් 70ක් තරම් දිග කෘමීන් තමයි මේ කාලේ ගොඩබිම රජ කළේ. කාලය ඔහොම ගෙවිලා ලෝකය ඊට පස්සේ එන්නේ පෙන්සිල්වේනියානු යුගයට. ඒ අදින් අවුරුදු මිලියන 323ත් 299ත් අතර කාලය. මේ කාලෙදී මුහුදේ තිබුණ ජීවය ටික ටික ගොඩබිමට එන්න පටන් ගන්නවා. ඒ තමයි උභයජීවී උරගයෝ. කෘමීන් පිරුණු ගොඩබිම උරගයන්ට හොඳ ආහාර සංචිතයක්. ඒ නිසා ගොඩබිම බලය උරගයන් අතට පත්වෙන්න පටන් ගන්නවා. මේ මිසිසිපියන් හා පෙන්සිල්වේනියානු යුග දෙක තමයි අපි කාබනිෆොරස් යුගය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ලෝකය එන්නේ ප්‍රිමියානු යුගයට. ඒ අදින් අවුරුදු මිලියන 299ත් 252ත් අතර කාලය. මේ කාලෙ වෙද්දී උරගයෝ ගොඩබිම ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් ඉන්නේ. අවුරුදු මිලියන 252න් පස්සේ ලෝකයට උදා වෙන්නේ ට්‍රියාසීක යුගය. ගොඩබිම රජ කරන උරගයන්ගෙන් ඩයිනසෝරයන් සම්භවය වෙන්නේ මේ කාලේදී. ට්‍රියාසීක යුගයේ අතරමැද ඒ කියන්නේ අවුරුදු මිලියන 235ත් 232ත් අතර කාලයේ ලෝකයේ ගිනිකඳු පද්ධතියක් එකපාර සක්‍රිය වෙන්න ගන්නවා. අවුරුදු මිලියන 3ක් පුරාවට මේ ගිනිකඳු පුපුරලා ගිහින් වර්ග කිලෝමීටර් මිලියන ගණනක් පුරාවට ලාවා ගලාගෙන යනවා. කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, සල්ෆර් වගේ වායු වලින් වායුගෝලය පිරීලා යනවා. මුළු වායුගෝලයම උණුසුම් වෙන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පෘථිවියට මහා වැස්සක් ඇදහැලෙනවා. අවුරුද්දක් දෙකක් නෙවෙයි අවුරුදු මිලියන 2ක් එක දිගට වහිනවා. ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 20ක් පුරා මහා වැස්සක් ඇදහැලෙනවා. වැස්සක් කිව්වට අකණ්ඩවම වැස්සක් නෙවෙයි, මේක මෝසමක්. අපිට නිරිත දිග ඊසාන දිග මෝසම් කාලෙට වහිනවා වගේ එක මෝසමක් අවුරුදු ලක්ෂ 20ක් එක දිගට පවතිනවා. අදින් අවුරුදු මිලියන 233ත් 232ත් අතර තමයි මේ මහා වැස්ස ඇති වෙන්නේ. මේ වැස්සෙන් පස්සේ පැන්ජියාව කියන මහා භූමිය වතුරෙන් පිරීලා යනවා. මහා ගංගා, විල්, අභ්‍යන්තර මුහුදු පවා නිර්මාණය වෙනවා. මුළු පැන්ජියාවම ඝන වනාන්තරයක් දක්වා පරිවර්තනය වෙනවා. කාන්තාර අඩු වෙනවා. නිම්න තෙත්බිම් ඇති වෙනවා. වියලි කාලගුණය අතුරුදන් වෙලා යනවා. ආහාර වැඩි වෙනවා. මේ නිසා ගොඩබිම ජීවයට ඊටාම හිතකර තැනක් බවට පත් වෙනවා. අවුරුදු මිලියන 135ක් ලෝකයේ රජ කරපු ඩයිනසෝස්ලා ලෝකයේ පුරා ප්‍රමාණයෙන් හා සංඛ්‍යාවෙන් වැඩි වෙන්නත් හේතුව මේ මහා වැස්ස තමයි. මේ වැස්ස නිසා කිලෝමීටර් 2000-3000 දිග මහා ගංගා පෘථිවියේ ගලා යනවා. ඉතින් අපි කලින් කියපු මහා ගිනිකඳු පිපිරීම් ගැන සාක්ෂි කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා හා යුකෝන් කියන ප්‍රදේශවලිනුත් ඇලස්කාවේ ව්‍රැන්ගේල් කඳු ප්‍රදේශයනුත් හමු වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු මිලියන 2ක් පුරාවට මහා වර්ෂාවක් ඇති වුණ බවට සාක්ෂි ලොව පුරා ප්‍රධාන ස්ථාන 4කින් හමු වෙනවා. ඉතාලි, ඕස්ට්‍රියා හා ස්විට්සර්ලන්තයේ පිහිටි ඇල්ප්ස් කඳු ප්‍රදේශයෙන්, එක්සත් රාජධානියේ පිහිටි ට්‍රියාසීක් කඳු ස්තරවලින්, චීනයේ යුනාන් හා සිචුවාන් ප්‍රදේශවලින් වගේම උතුරු ඇමරිකාවේ ඇරිසෝනා, නිව් මෙක්සිකෝ ප්‍රාන්තවල තියෙන ට්‍රියාසීක් වැලි පර්වත මගින් මේ ගැන සාක්ෂි හමු වෙනවා. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමුවෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.